අපි තීරණය කරනවා මෙච්චරයි ගාණ කියලා. අපි හිතමු මේක තෙල් අඩු කරා අපි. රුපියල් 300ට තියෙන එක 280 කියලා අපි තීරණය කරා කියලා හිතමු. මොකද තෙල් සංස්ථාවේ ලාභයක් එකතු වෙලා දිනවද? අපි කියනවා රයිට් තෙල් සංස්ථාවේ එකතු වෙලා තියෙන ලාභය අවුරුද්ද ගත්තොත් පාඩු නෑනේ. මේ සැරේ අපි රුපියල් 10ක් අඩු කරලා දෙනවා. කියලා අපි උපකල්පනය කරනවා. ඒතර 300ක් අපේ සූත්‍රය අනුව වෙනවා. අපි 290ට විකුණනවා. විකුණපුවහම මොකද වෙන්නේ? අරගොල්ලෝ ඉන්නව නේද? ඒගොල්ලන්ට අපි රුපියල් 10 ගන්න ගෙවන්න ඕන. ඇග්‍රීමන්ට් එකේ තියෙන ඕක. එහෙම ගහන්න පුළුවන්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඇග්‍රීමන්ට් එක තියෙනවා. අපි තෙල් මිල අඩු කරලා වික්කොත් ඒගොල්ලෝ තෙල් මිල අඩු කරලා විකුණනවා. විකුණුණාට පස්සේ වෙන දේ තමයි අර අඩු වෙන එක අපි ගෙවන්න ඕන කාටද? අර සමාගමට. තෙල් වියදම් බැලුවොත් දැන් අන්තක පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් දැන් ඩීසල් ලීටර 1 මිල රුපියල් 720ක් වෙනවා කියලා. හැබැයි ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392ට. 392ට ලබා දෙනකොට අපි ආණ්ඩුවෙන් හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් දරනවා. ඒ කියන්නේ එතකොට තෙල් සංස්ථාවට වෙනවා ලැබෙන්නේ 492යි. හැබැයි එතනත් උන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියමඟ කරගන්නත් අවශ්‍යයි. මොකද අපි දන්නවා තෙල් සංස්ථාවේ ඇති වෙච්ච විශාල මූල්‍ය පාඩුවක් ආණ්ඩුව අරගෙන තියෙන්නේ.